පූසා සහ දුප්පත් පවුල. ඈතේ පිටිසර ගමක පරණ මැටි වලින් හදපු ගෙයක් තිබුණා. ඒ ගෙදර පදිංචි වෙලා හිටියේ අම්මා, පුතා සහ ඔවුන්ගේ පූසා වන මිනිමිනි. ඔවුන් බොහෝ දුප්පත් වුවත් එකිනෙකාට තිබුණේ මහත් ආදරයක්. අම්මා වැඩට ගිය වෙලාවේ පුතා පාසල් යනතුරු පූසා ඔහුට මිතුරියක් වගේම ආරක්ෂකෙක් වගේ හිටියා. රැට සහ උදේට කන්න දෙයක් නැති දවස්වල මිනිමිනි ගගට හරි කැලෑවට හරි ගිහින් කුඩා මසුන් හෝ කුරුල්ලන් අල්ලාගෙන අම්මට ගෙනත් දෙනවා. අම්මා කිව්වා, "පව් පුතේ මිනිමිනි අපට කන්නත් ගෙනත් දෙනවා" කියලා. ඒත් මිනිමිනිට ඒක වැදගත් නැහැ. ඔහුට සතුටක් ලැබෙන්නේ පවුල සිනාසෙනවික. ඒක දවසක අම්මා රෝගී වුණා. කන්න දෙයක් නැතිව ගියා. මිනිමිනි ගමෙන් ගමට දුවලා ගියා කෑම හොයාගෙන. ගමක සිටි පොහොසත් මිනිස්සෙක් මිනිමිනි හඳුනාගත්තා. ඔහුට දුක හිතුණා. ඔහු පස්සෙන්ම ඒ දුප්පත් ගෙදරට ගියා. කන්න හාල් බඩු වගේක් අරගෙන. අම්මාගේ ඇස් කඳුළු වලින් තෙමුණා. "ඇයි මේ දේවල් කියලා ඇසුවා?" පොහොසත් මිනිස්සයා hina වෙලා කිව්වා, "ඔයාගේ පූසා මට කියලා දුන්නා. නැති බැරි වෙලාවට අපි අපිම උදව් කරගන්න ඕන කියලා. මට කියලා දුන්නේ මුණෙන් නෙමෙයි, සිතෙන්." ඒ දවසේ සිට ඔවුන්ගේ ජීවිතේ වෙනස් වුණා. ගෙදර පිරුණේ ආලය, සතුට සහ විශ්වාසය. මිනිමිනි ගෙදර කුඩා වීරයෙක් වුණා. කතා නැති නමුත් හදවතෙන් උණුසුම් මිතුරෙක්. අවසානයේ ගමේ ළමයි මිනිමිනිට කියන්න ගත්තා, "ඒ නාගරික පූසෙක් නෙවෙයි, ඒ සත්‍ය සුරංගනාවක්" කියලා. ඉතින් පොඩිත්තනේ ආදරය සහ කරුණාව කතා නොකලත් මුළු ලෝකෙම වෙනස් කරන්න පුරුවන්. කතාව හොඳ නම් subscribe කරගෙනම යන්න.